සිද්ධාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. හුඟ දවසකින් මේ ශාස්ත්‍රයේ ඉන්න අයට මම ලෙසන් එකක් ගේන්න මොකක් හෝ ඒ අයට ප්‍රයෝජනවත් වෙන ආකාරයේ ලෙසන් එකක් ගෙන එන්න බැරි වුණා. අද සූදානම් වෙන්නේ ඒ ඉටු කරන්න. අපි ප්ලෑන් එකක් හවුස් ප්ලෑන් එකක් සකස් කරනකොට මුලින්ම අපිට එම හවුස් එක ගොඩනගන ඉඩමේ සැලැස්ම අවශ්‍ය වෙනවා. නමුත් ඒ ඉඩමේ සැලැස්ම අපි AutoCAD ෆයිල් එකට ගන්න ඕන වෙනවා. ඒකේ අපිට හවුස් එක නිවසේ සැලැස්ම නිර්මාණය කිරීමට. එම නිසා අපි ඒ ඉඩමේ සැලැස්ම ගෙන්වා ගත යුත්තේ PDF එකක් හැටියට ස්කෑන් කරපු PDF එකක් හැටියට. ඒ ස්කෑන් කරපු PDF එකක් හැටියට ගෙන්න ගත්ත ප්ලෑන් එක තමයි මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. එහිදී තව ටිකක් අපි මේක ලොකු කරලා බලමු. දැන් අපිට මේ ප්ලෑන් එක අවශ්‍ය වෙන්නේ AutoCAD ෆයිල් එකට ලබා ගැනීමට. මොකද මේකේ හවුස් ප්ලෑන් එක අඳින්න නම් අපි අනිවාර්යයෙන්ම AutoCAD ෆයිල් එකට ඒක ගන්න ඕනේ. මේක සයිට් ප්ලෑන් එක හැටියට අපි ඉන්ක්ලූඩ් කරන්නත් ඕනේ. එම නිසා එහිදී මේකේ සොෆ්ට් කොපිය වගේම අපිට අවශ්‍ය වෙනවා හાર્ඩ් කොපියකුත් අපි print කරලා ගන්න ඕනේ හાર્ඩ් කොපියක් ඒ කොපියේ. එතකොට අපි මේකේ ස්කේල් එක සඳහන් වෙනවා. හැම කෙනාටම පේනවා මේක ලොකුවට ස්කේල් එක 1/2000යි කියලා. එතකොට අපි මේ එක දුරක් යම්කිසි දුරක් ස්කේල් එකෙන් අපි ළඟ හાર્ඩ් කොපිය තියෙනවනේ. එතකොට එකට 2000 ස්කේල් එකෙන් මැනලා ඒක අඩි වලට කන්වර්ට් කරලා අපි ලබා ගන්න ඕනේ එක දිගක්. ඊට පස්සේ තමයි අපි මේක AutoCAD ෆයිල් එකට දාගන්න ඕනේ. ඒ දාන ආකාරය තමයි මම මේ ලෙසන් එකෙන් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ආකාරයට අලුත්ම ෆයිල් එකක් ඕපන් කරගන්න ඕනේ. සෙටින්ග්ස් හදාගෙන අලුත්ම ෆයිල් එකක්. ඒ කියන්නේ අපි වර්ක් කරන ෆයිල් එක නැතුව අපි හවුස් ප්ලෑන් එක අඳින ෆයිල් එක නැතුව අලුතෙන්ම ෆයිල් එකක් ඕපන් කරගන්න ඕනේ AutoCAD වල. ඕපන් කරගෙන ඒකට අපි දෙන්න ඕනේ attach කියන කමාන්ඩ් එක. අපි දැන් attach කියන කමාන්ඩ් එක දෙමු. බලමු චුට්ටක්. attach කියන කමාන්ඩ් එක දුන්නාම මේ විදිහට අපේ ෆයිල්ස් තියෙන බොක්ස් එක ඩයලොග් බොක්ස් එක එනවා. එතකොට අපි එහිදී ඩවුන්ලෝඩ්ස් වල අපි දැන් අපේ ෆයිල් එක තෝරගන්න ඕනේ. මෙතන ඩවුන්ලෝඩ් කරලා ෆයිල් එක තියෙනවනේ. ඩවුන්ලෝඩ්ස් වලින් අපේ ෆයිල් එක මේ ආකාරයට තෝරගන්න ඕනේ. බලමු. ටිකක් වෙලා ගන්නවා ඒකට. අපි බලමු ෆයිල් එක දැන් ඔන්න මේ ෆයිල් එක ආවා. දැන් අපි ඒක ඕපන් කරනවා. ඕපන් කරාට පස්සේ මේ විදිහ එකක් එනවා. ඊට පස්සේ අපි ඒක attach කියන එක දුන්නාම එනවා specify insertion point. දැන් point එක දීලා මේ විදිහට ලොකුක zoom out කරලා
එන්ට දුන්නාම අපිට ෆයිල් එක එනවා. දැන් මේ තියෙන්නේ ෆයිල් එක ඇවිල්ලා මේකට. AutoCAD ෆයිල් එකේ දැන් ෆයිල් එක තියෙනවා. මේ ආකාරයට. දැන් අපිට ඒක හොඳට zoom out කරලා ගත්තාම හොඳට පේනවා කොහොමද මේ image එක ඇවිත් තියෙන්නේ කියලා. දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේක trace කරන්න ඕනේ මේ image අපිට අවශ්‍ය වෙන්නේ මේ land එකනේ. land එක වටේ අපි trace කරලා ඒක අපි ෆයිල් එකට ගන්න ඕනේ copy කරලා. අරගෙන අපි බලමු දැන් ඒක copy කරලා ගමු. line ගිහිල්ලා එකෙන් මේ ආකාරයට මම සාමාන්‍ය වශයෙන් සරලව වැඩේ කියලා දෙන්න නිසා මේ ආකාරයෙන් trace එක ගත්තා. දැන් අපිට ඊට පස්සේ මෙතන road එකේ මේකත් ඇඳගත්තොත් වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා. අපි දිගටම මේක ඇඳ හිටියොත් කමන්නේ අපි එහෙම බලමු පොඩ්ඩක්. ක්ලියර් කරමු. මේ ආකාරයට තමයි road එක එන්නේ. දැන් අපිට මේ වැඩිපුර වැඩියෙන් line එක ආපු චුට්ට trim කරන්නත් පුළුවන්. දැන් අපි අනිවාර්යෙන් මතක තියාගත යුතු කරුණක් තමයි මෙහිදී අපි north line එක අනිවාර්යෙන්ම trace කරගන්න ඕනේ. north line එක අනිවාර්යයෙන්ම trace කරගන්න ඕනේ පළමුවෙන්ම. trace කරගෙන ඒ වගේම අපි copy command එක දෙනකොට north command එක පළමුවෙන්ම අපි දෙන්න ඕනේ. north එක select කරන්න ඕනේ. මේ ආකාරයෙන් දැන් අපි මේ copy කරන එක තමයි මේ trace කරපු එක copy කරන එක තමයි මේ අවස්ථාවේදී දැන් අපි කරන්නේ. හරි. දැන් අපි මේක ෆයිල් එකට ගන්න AutoCAD ෆයිල් එකට ගන්න එක තමයි මේ සිදු කරන්නේ. දැන් හරි. අපි මේක දැන් AutoCAD ෆයිල් එකට අරන් තියෙන්නේ. දැන් අපිට මේක erase කරන්න clear කරන්න පුළුවන්. අපි ඒක clear කරමු. අපි දැන් මේක clear කරාට පස්සේ දැන් මේ තියෙන්නේ අපේ ඉඩමේ plan එක. ඉඩමේ සැලැස්ම north line එකත් එක්ක. එවිට දැන් අපිට මේක
ස්කේල් කරගන්න අවශ්‍ය වෙනවා මේක මේ ෆොටෝකොපි එකේ තියෙච්ච PDF එකේ තියෙච්ච ප්‍රමාණෙ. නමුත් අපිට මේක නියම ප්‍රමාණයට ගන්න අවශ්‍ය වෙනවා. එහිදී දැන් අපි දන්නවා මෙතන දුර අපි දීලා තියෙනවා. දුර අපි හොඳටම දන්නවා. ඒක නිසා අපිට මේ ට්‍රේස් කරනකොට හරියටම ට්‍රේස් කරගන්න ඕනේ. මම මේ අද වීඩියෝ එක කරන්නේත් රෑ චුට්ටක් මෙතන මේ ලයින් එක පොඩ්ඩක් ටච් වෙලා නැතුව තියෙනවා. මේ පේනවනේ, ඔය පේනවනේ, ඔය zoom out කළාම පේනවනේ. එහෙම නෙමෙයි අපි ගාන්ට එක කොපි කරලා ට්‍රේස් කරලා ගාන්ට ගන්න ඕනේ. මේක අපිට මෙහිදී ලම් කරලා ගන්න පුළුවන්. නමුත් ඒ විදිහට ගන්න ඕනේ. දැන් ඊට පස්සේ මේක අපි නියම ප්‍රමාණයට ගන්න අපි මේක ස්කේල් කරන්න ඕනේ. දැන් අපි ඒක කරමු. මෙහිදී ස්කේල් කමාන්ඩ් එක දුන්නාම අපිට කියනවා specify object. එතකොට අපි මේක මේ විදිහට select object select දුන්නා. ඊට පස්සේ අපිට base point එක අහනවා. base point එකට කොතනක් හරි දුන්නා. ඊට පස්සේ අපිට තියෙනවා අපිට අහනවා scale vector or copy reference. එතකොට අපිට පුළුවන් මෙහිදී reference R එක ඔබන් reference එක command එක දෙන්න. R command එක දුන්නා, select කරා. ඊට පස්සේ reference length අහනවා. එහිදී reference length එකට අපිට පුළුවන් මෙතන දෙන්න. ඊළඟට second point එක අහනවා. second point එක මෙතන. එතකොට අපි දැන් මෙතන දුර මැනගෙන තිබුණානේ මුලින් දුර මැනගෙන තිබුණා. මැනගෙන මං කිව්වා වේග සම වෙන්න. මං කිව්වා ඒක අඩි වලට කන්වර්ට් කරගෙන ඉන්න කියලා. එතකොට දැන් new length අහනවා. new length වලට අපි දෙන්න ඕනේ. එතකොට මම මේක කන්වර්ට් කරගෙන තිබුණාම 240යි තිබුණේ. 240යි අඩි කියලා කමාන්ඩ් එක දෙනවා. කමාන්ඩ් එක දුන්නාම ඒක ඉතාමත් විශාල විදියට තමයි එන්නේ. ඉතින් අපි මෙහෙම zoom out කරලා ගන්න ඕනේ. zoom in කරලා ගන්න ඕනේ. zoom in කරලා අරගෙන දැන් අපිට මේ තියෙන්නේ නිසි ආකාරයට එකට එකේ ස්කේල් එකට ඉඩ මේ ප්ලෑන් එක. ඊට පස්සේ අපි මේකේ අපිට ඕනේ නම් මේකේ හවුස් එක මේකෙම අඳින්නත් පුළුවන් මේ ආකාරයෙන්. එහෙම නැත්නම් අපේ ඇඳපු හවුස් එක මේකට කොපි කරලා කොපි බේස් ගිහිල්ලා පේස්ට් ස්ක්‍රිප්ට් ගිහිල්ලා මේකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඉන්ක්ලූඩ් කරාට පස්සේ නමුත් අපි එකට 8 ස්කේල් එකේ ඩ්‍රෝයින් එකට තමයි මේක නැවත දාන්නේ. මම හිතන මේ ශේෂ්ත්‍රී ඉන්න අයට මේ ටික තේරෙනවා කියලා හැමදේම. එතකොට එම අවස්ථාවේදී අපි මේක නැවත වරක් අපි දැන් මේක තිබුණේ 1/2000. එතකොට 1/2000 තියෙනකොට අපි මේක ඩවුන් කරන්න ඕනේ 1/20න් එකක් වෙනකන් 15 ස්කේල් එකට ගේන්න ඕනේ 1/100. එහෙම නැත්නම් 1/8 ඩ්‍රෝයින් එකට ඇතුළත් කරන්න. මම හිතනවා ඒ ටික තේරුණා කියලා හැම කෙනෙකුටම ඒ විදිහට තමයි අපි ඩ්‍රෝයින් එකේ ප්ලෑන් එක ඉඩමේ ප්ලෑන් එක 1/8 ස්කේල් එකේ හවුස් ප්ලෑන් එකට සයිට් ප්ලෑන් එක හැටියට ඇතුළත් කිරීමේදී කරන ක්‍රියාමාර්ගය. එහෙමනම් මම හිත මේකෙන් යම් කිසි ප්‍රයෝජනයක් පොඩි හරි ප්‍රයෝජනයක් කාට වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම නෑ කෙනෙක් හෝ යාළුවෙක් හෝ AutoCAD පිළිබඳ එහෙම නැත්නම් house plan පිළිබඳ කරනවා නම් ඒකිනත් එක ෂෙයා කරගන්න. ඒ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් හැම දිනාටම ජයෙන් ජය පතමින් සමුගන්නවා. බොහොම ස්තුතියි.